තවත් වැදගත් මාතෘකාවක් සමගින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. අද මම කතා කරන්න යන මාතෘකාව ගර්භණී කාන්තාවක් දරුවෙක් බිහි කරාට පස්සේ තියෙන කාල පරිච්ඡේදය ගැන තමයි මම කතා කරන්න යන්නේ. ඒ කියන්නේ 4 වෙනි ට්‍රයිමස්ටරේ. අපි හැමෝම දන්නවා ගර්භණී කාලයේදී ට්‍රයිමස්ටර්ස් 3ක් තියෙනවා. පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි ට්‍රයිමස්ටරේ. ඒ ගැන හැමෝම කතා කරනවා, හැමෝම අවධානයෙන් ඉන්නවා. ඒ වුණාට බබෙක් ඩිලිවර් කරාට පස්සේ තියෙන මෙම ට්‍රයිමස්ටරේ ගැන, මෙම කාල පරිච්ඡේදය ගැන අවධානය යොමු කරන්නේ ඉතාමත්ම අඩුයි. ඒ නිසා අද මම කතා කරන්න යනවා මෙම කාල පරිච්ඡේදයේදී කාන්තාවක් කොහොමද ඉන්න ඕනේ, කාන්තාවකට කොහොමද හස්බන්ඩ් කෙනෙක් සපෝටිව් විදිහට ඉන්න ඕනේ කියන කාරණා අඩංගු විස්තර ටිකක් අද මම කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. මම ඩොක්ටර් අන්ෆාස් ෆාරූක්. අපගේ ඩොක්ටර් අන්ෆාස් ෆාරූක් සිංහල YouTube channel එක ඔබ subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා යාළුවන්ටත් share කරන්න. දිගටම අපේ වීඩියෝවන් නරඹන්න. pregnancy period එක කියලා කියන්නේ ඊ타මාත්ම hormonal changes ඒ වගේම body changes සිදුවෙන ඊ타මාත්ම complicated කාල පරිච්ඡේදයක්. එතකොට මෙම කාල පරිච්ඡේදය පහු කරලා බබෙක් ඩිලිවර් කරාට පස්සේ එන කාල පරිච්ඡේදය ඊටත් වඩා සමහර අයට complicated වෙන්න පුළුවන්. සමහර අය මේ ගැන බද වෙන්නෙත් නැහැ. සමහර ගෙදර කට්ටිය අලුතෙන් බබෙක් ආපු ගමන් ඒ බබා ගැන අවධානය යොමු කරනවා මිසක් මෙම අම්මා ගැන තියෙන අවධානය ඉතාමත්ම අඩුවෙන් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අද මම මේ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබ බබාව normal delivery එකක් විදිහට deliver කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් cesarean piece කරලා deliver කරලා තියෙන්න පුළුවන්. normal deliver කරලා තිබ්බොත් එහෙම ඔබට මෙම කාන්තාවට යෝනි මාර්ගය ආශ්‍රිත එපිසියෝටොමි කැපුමක් තියෙනවා. ඒකට මෙහුමක් දාලා තියෙනවා. ඒ මෙහුම සාමාන්‍යයෙන් ඇඟෙන්ම ඩිසෝල්ව් වෙලා යන ඇඟටම උරා ගන්න මෙහුමක් තමයි දාලා තියෙන්නේ. ඒ වුණාට එතන ටික කාලයක් යනකම් කැක්කුමක් තියෙන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් බේලෙන්න සතියක් හෝ දෙකක් යන්න පුළුවන්. ඒ වුණාට ඒ වේදනාව ටික දවසක් තියෙන්න පුළුවන්. ඒ නිසා මෙම යෝනි මාර්ග ආශ්‍රිතයෙන් තියෙන මෙම වුන්ඩ් එක ගැන අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සිසේරියන් සෙත්කමකින් මේ බබාව ඩිලිවර් කරලා තිබ්බොත් එහෙම මෙම ස්කායක මෙම වුන්ඩ් එක වේලෙන්න සති 6ක් විතර කාලයක් යනවා. ඒ නිසා මෙම සති 6ක් වෙනතුරු මෙම තුවාලය හරියට බලා ගැනීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. මෙම තුවාලෙන් මොකක් හරි ඉදිමීමක් තියෙනවද? එහෙම නැත්නම් මොනවා හරි ඩිස්චාර්ජ් එකක් තියෙනවද කියන එක අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි සිසේරියන් සෙත්කමකින් පස්සේ කැස්සක් ඇති වෙනකොට එහෙම නැත්නම් hina වෙනකොට කොට්ටයක් පාවිච්චි කරලා එහෙම නැත්නම් පිලෝ එකක් යූස් කරගෙන බඩට පොඩි සපෝට් එකක් දෙන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බරක් උස්සද්දී බබාගේ බරට වඩා වැඩි බරක් උස්සන එක ඉතාමත්ම අහිතකර දෙයක්. ඒ නිසා බබාගේ බරට වඩා අඩු බරක් තමයි ඔයාට උස්සන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ වගේ සිසේරියන් හෝ normal delivery වුණාටත් පස්සේ තව කාන්තාවලට තියෙන පුළුවන් තව යටිබඩ කැක්කුමක් තියෙන පුළුවන්. ගර්භාෂය ප්‍රෙග්නන්සි කාලයේදී ගොඩාක් විශාල වෙලා තිබිලා ඒක කොන්ට්‍රැක්ට් වෙලා කුඩා වෙන්න ගත්තාම ඒකේ කැක්කුමක් වගේ එන්න පුළුවන්. ඒ නිසා ගර්භණී කාන්තාවන් ඩිලිවර් කරාට පස්සෙත් කැක්කුමක් තියෙන පුළුවන් යටිබඩ ආශ්‍රිතව. ඒකට දිගටම කැක්කුමක් තියෙනවා නම් වේදනානාශක පැති පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් වේදනාව අඩු කරගන්න ක්‍රියාමාර්ගයක් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම තුවාල ගැන අවධානයෙන් සිටින්න ඕනේ. හොඳට හයිඩ්‍රේට් කරන්න ඕනේ. මේ තුවාල පිරිසුදුවෙන් තියා ගැනීමත් ඉතාමත්ම වැදගත්කමක් තියෙනවා. ඒ වගේම තමයි මෙම කාලයේදී psychological changes ඇති වෙන්න පුළුවන්. සමහර අම්මලා ඉන්නවා maternal blues 120ක් විතර අම්මලා. ඒ කියන්නේ පහෙන් එකක් අම්මලා පහෙන් එක්කෙනෙකුට මේ වගේ maternal blues එන්න පුළුවන්. psychologically එයාලට changes එන්න පුළුවන්. මෙම බබාගෙන එයාට වෛරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධික කේන්තිය, නිදිමත වැඩිවීම, ඒ වගේ psychological factors ගැන මේ පවුලේ අය මේ අම්මගේ වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න ඕනේ. මේකට හේතුව එකක් හෝමෝන වෙනස් වීම, අනිත් එක තමයි නිින්ද නැතිවීම, ඒ වගේම ස්ට්‍රෙස් එක වැඩිවීම. එහෙම ප්‍රෙග්නන්සි කාලයේදී දුකක් විඳිලා ආපහු බබෙක් ඩිලිවර් කරාටත් පස්සේ තියෙන අමතර රාජකාරී, අමතර වැඩ වැඩිවීම නිසා තමයි මෙම තත්වයක් උදා වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙම තත්වයන් මගහරලා කොහොමද හොඳ ජීවිතයක්, හොඳ සෞඛ්‍ය සම්පන්න කාලයක් ගත කරන්නේ කියන එකට අපි මුලින්ම කරන්න ඕනේ හොඳ රෙස්ට් සහ හොඳ නිින්දක් අරගන්න එක. මෙම අම්මලව රෙස්ට් එකේ තියන්න ගෙදර සපෝට් එකකුත් අවශ්‍ය වෙනවා. හස්බන්ඩ් හරි අම්මලා හරි
සපෝටිව් විදිහට ටර්න්ස් අරගෙන මේ බබාව බලා ගන්න ක්‍රියාකාරකමේ යෙදුනොත් එහෙම අම්මට පොඩි සපෝට් එකක් වෙනවා. ඒ නිසා මේම කාල පරිච්ඡේදය ඊටාත්ම සෞඛ්‍ය සම්පන්නව ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි බබා නිදා ගන්න වෙලාවට අම්මත් නිදා ගන්න පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. බබා නිදා ගන්නකොට අම්ම නැගිටලා හිටියොත් එහෙම බබා පැය දෙකකට සැරයක් කිරි බොන්න නැගිටිනවා. එතකොට අම්මට නිදා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මෙම කාන්තාවන් මෙම අම්මලා තමන්ගේ කාලසටහන තමන්ගේ ටයිම් ටේබල් එක වෙනස් කරන්න ඕනේ. බබා නිදා ගන්න වෙලාවට තමයි අම්මත් නිදා ගන්න ඒ පුරුද්ද ඇති කර ගන්න ඕනේ. එතකොට මෙම රෙස්ට් සහ ස්ලීප් එකට පවුලේ සහයෝගයත් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි නියුට්‍රිෂන් කියලා ගත්තොත් එහෙම හොඳ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න ඕනේ. පෝෂ්‍යදායී ආහාර කියනකොට බබාල මේ දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා දෙන්නෙක්ගේ ආහාරයක් අනුභව කරන්න ඕනේ කියලා නැහැ. හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කරන්න ඕනේ. එතකොට බබාටත් හොඳ පෝෂණයක් යනවා, අම්මටත් හොඳ පෝෂණයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙම කාල පරිච්ඡේදයේ බබාව ඩිලිවර් කළා මාස 6ක් වෙනකන් වෙනද ගත්තු යකඩ විටමින්, කැල්සියම් විටමින් ටික ඒ විදිහටම අරගන්න ඕනේ. ඒ වගේම තමයි තුවාල වේලේ ඉන්න බෙහෙත් මොන හරි දීලා තිබ්බනම් ඒකත් අනිවාර්යෙන් අරගන්න ඕනේ. වේදනානාශක අරගන්න ඕනේ. ඒ මගින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම හොඳට හයිඩ්‍රේට් කරන්න ඕනේ. ඊටාත්ම වතුර අධික ලෙස බොන්න ඕනේ. ලීටර් 2ක් හෝ 3කට ආසන ප්‍රමාණයක වතුර බොන්න ඕනේ. එතකොට තමයි බබාට කිරි දෙන්න පුළුවන් කමක් තියෙන්නේ. අම්මට හොඳ හයිඩ්‍රේෂන් එකක් මේන්ටේන් කර ගන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට හොඳට හයිඩ්‍රේෂන් එක ගැන හොඳ වග බලා ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මෙම පිරිසුදු කිරීම, තුවාල පිරිසුදු කිරීම වෙන්න පුළුවන්. එතකොට මෙම පිරිසුදු කිරීම වලට පිරිසුදු වතුර විතරක් පාවිච්චි කරොත් ඇති. අනිකුත් සබන් හෝ වෙනත් ක්‍රීම් පාවිච්චි කිරීම අනවශ්‍ය දෙයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට හොඳ වතුර වලින් විතරක් ඉස්සරහින් නම් පිටිපස්සට වෙන්න තමයි යෝනි මාර්ග ආශ්‍රිත ප්‍රදේශ ක්ලීන් කරන්න ඕනේ. වෙන සබන් හෝ ක්‍රීම් ಜಾති පාවිච්චි කරන්න එපා. ඒ වගේම හොඳට ෆයිබර්ස් අඩංගු කෑම අනුභව කරන්න. හොඳට වතුර බොන්න. ඒ නිසා කන්ස්ටිපේෂන් නැති වෙන්නේ නැතුව ඔයාට ටොයිලට් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කන්ස්ටිපේෂන් ආවොත් එහෙම එම තුවාල වේලෙන්න ඉතාමත්ම කල් ගන්නවා. එතකොට තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න තත්වයන් උදා වෙනවා. ඒ වගේම තමයි අම්මලට ඇති වෙන්න පුළුවන් අනිත් ප්‍රශ්න තමයි කිරි දෙන එක හින්දා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සමහර අම්මලට බ්‍රෙස්ට් ඉදිමිලා, ඒ වගේම නිපල්ස් ක්‍රැක් වෙලා, එතකොට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනකොට ඔයාගේ ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් උපදෙස් අරගන්න එක ඉතාමත්ම වැදගත්කමක් වෙනවා. එතකොට නර්සස් හම්බෙන්න ගියොත් එහෙම ඔයාට කොහොමද බබාට කිරි දෙන්නේ කියන එක එයාලා ටීච් කරයි. එතකොට කොහොමද බබාව අල්ල ගන්න ඕනේ, කොහොමද බබාගේ කට තියෙන්න ඕනේ. එතකොට ඒ වගේ ඔයාට ට්‍රේනින් එකක් කිරි දෙන එක සම්බන්ධයෙන් අරගන්නත් ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මෙම කාල පරිච්ඡේදයේ ස්ට්‍රෙස් නොවි ඉන්න ඕනේ. හොඳට නිදා ගන්න ඕනේ. මේකට ෆැමිලි සපෝට් එකක් තියෙන්න ඕනේ. පාර්ට්නර් එක්ක හොඳට කතා කරන්න. පාර්ට්නර් එක්ක සමහර වෙලාවට දුරස්ත බවක් දැනෙන්න පුළුවන්. ඔබට ලිංගික සම්බන්ධතා පවත්වන්න සති 6ක් වෙනි කාලයක් බලන් ඉන්න වෙනවා. ඒතකොට ඒක ගැන හස්බන්ඩ් එක්ක ඩිස්කස් කරන්න. හස්බන්ඩ්ත් මෙම වීඩියෝ බලනවා නම් හස්බන්ඩ්ත් දැනගන්න ඕනේ වයිෆ්ට කොහොමද සපෝටිව් විදිහට මේ ටයිම් පීරියඩ් එක ගත කරන්න උදව් කරන්නේ කියලා. ඒ වගේම තමයි ගෙදර ඉන්න අනිත් උදවියත් අම්මලත් මේ අම්මලට උදව් කරන්න ඕනේ. එමගින් මෙම කාල පරිච්ඡේදය ඊටාත්ම සාර්ථකව මුහුණ දෙන්න ඒ අම්මලට අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම තමයි වැදගත්ම කාරණේ කොයි වෙලාවෙදිද අපි ડોක්ටර් හම්බෙන්න යන්නේ. ඊටාත්ම අධික උණ තත්වයක් තියෙනවා නම් සෙන්ටිග්‍රේඩ් 38ටත් වඩා වැඩි උණ තියෙනවා නම්, ඒ වගේම තුවාල වලින් මොන හරි ඩිස්චාර්ජස් තියෙනවා නම්, තුවාල ඉදිමිලා තියෙනවා නම්, එමෙතන යෝනි මාර්ගය ආශ්‍රිතයෙන් ඊටාත්ම දරුණු විදිහට ලේගලින් සිද්ධ වෙනවා නම්, ඊටාත්ම දරුණු බඩේ කැක්කමක් තියෙනවා නම්, මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා මේ සම්බන්ධයෙන් උපදෙස් අරගන්න එක ඊටාත්ම අනිවාර්ය වෙනවා. ඒ නිසා මෙම කාල පරිච්ඡේදය ඊටාත්ම complicated period එකක්. එතකොට මේ විදිහට ඔබේ complicated period එක හොඳට ගත කරගන්න මේ උපදෙස් ඔබට උදව් වෙයි කියලා මම හිතනවා. දිගටම අපගේ වීඩියෝ සමග රැඳී සිටින්න. දිගටම මෙවන් වීඩියෝ සඳහා අපගේ Dr. Anfas Farooq සිංහල YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔබට මොන හරි doubts තියෙනවා නම් පහත තියෙන comment වල ඒවා ඇතුල් කරන්න. අපේ channel එක සමග රැඳී සිටින්න.